සුබ දවසක් හැමෝටම. මම අනුපමා දැනට රාජ්‍යාංශයේ රැකියාවක් කරන කෙනෙක්. මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මම ඉගෙනගත්තු එක් ගුරුවරයෙක් ගැන මට දැනෙන විදිහට මගේ අදහස් කියන්න. ඒ තමයි අපේ ගණිත ගුරුතුමා ධනුෂ්ක මදනායක සර්. සර් කියනකට වඩා ඇත්තටම මට දැනෙන්නේ ධනුෂ්ක අයියා කියලා. මොකද මම එහෙම කිව්වේ අපිට ධනුෂ්ක අයියාව හම්බ වෙන්නේ 2004 අපේ ඉස්කෝලේදී. 2005 දී තමයි මම ධනුෂ්ක අයියාගේ ගණන් පන්තියට සම්බන්ධ වෙන්නේ. ඒ 10 වසරේදී මට මතක විදියට අපි ධනුෂ්ක අයියාගේ ගණන් පන්තියේ දෙවෙනි බෙන්ච් එක. ධනුෂ්ක අයියා උසස් පෙළ කරද්දී තමයි මුලින්ම ගණන් පන්ති කරන්න පටන් ගත්තේ 2004 ඉඳන් අද වෙනකන් අපි වගේ තවත් නංගිලා මල්ලිලා දහස් ගණනකගේ ගණිත දැනුම පෝෂණය කරලා ඇති මේ වෙනකොට සාර්ථකව. ඉතින් ධනුෂ්කයගේ පන්තියේ මම දැකපු විශේෂත්වය තමයි ක්ලාස් එකේදී අපිට කිසිම බෝරින් ගතියක් දැනුනේ නැහැ. දැන් අපි හිතනවානේ ගණන් අමාරුයි, එපා වෙනවා, අමාරු විෂයක් කියලා. හැබැයි ඒ විෂය අපි කැමති විෂයක් බවට පත් කරලා ආසාවෙන් ඉගෙනගෙන හොඳ සාමාර්ථයකට යන්න ධනුෂ්කයා අපේ ධනුෂ්ක ගුරුතුමා දන්නවා. ඉතින් සර්ගේ හැකියාව තමයි 2006 O level වලදී මට B සාමාර්ථයක් ලැබුණා. ඉතින් O level විතරක් නෙමෙයි සර් කියලා දෙන විදිහට කියලා දෙන සරල ගණිත ක්‍රම ඒවා අපිට අපේ විශ්වවිද්‍යාලයේදී අපිට හම් වෙන සමහර සබ්ජෙක්ට් වලදී පවා හැම දෙයකදීම ඕන වෙනවා. ඉතින් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් හැබැයි සර් කියන විදිහට වැඩ ටික කරොත් කිසිම බයක් සැකක් නැතුව අනිවාර්යෙන් හොඳ A B සාමාර්ථයකට යන්න පුළුවන් ඕනම කෙනෙක්ට. හරියට වැඩ ටික කරන්න දෙන ගණන් ටික හරියට හදන්න අපිත් ඕන තරම් ගුටි ගාලා තියෙනවා. දැන් නම් ගහන්නේ නැහැනේ, දැන් ගුරුවරුන්ට ගහන්න බෑනේ. ඒ හින්දා මේ දෙන වැඩ ටික හරියට කරන්න මට දැන් ඉන්න අපේ චුටි නංගිලා මල්ලාට දරුවන්ට අම්මලාට කියන්න තියෙන්නේ කිසිම බයක් සැකක් නැතුව ධනුෂ්ක සර් ගාවට පන්තියට යවන්න. සර් දරුවව කොතැනද ගෙනියන්න ඕනේ කියන එක සර් හරියට තීරණය කරයි. ඒ විදිහට ඒ දරුවාගේ වැඩ ටික කරන්නේ දරුවට උදව් වෙන්න අනිවාර්යෙන් හොඳ සාමාර්ථයකට යන්න ධනුෂ්ක සර් ඔයාගේ දරුවන්ට උදව් කරනවා. හින්දා බය වෙන්න දෙයක් නැහැ. තරම සර්ට මේ වෙලාවේ මම සුබ පතනවා. හොඳ ඉදිරි ගමනක් යන්න තවත් දහස් ගාණක් දරුවන්ගේ නැනනුවන ගණිත දැනුමින් පෝෂණය කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා. ස්තුතියි.